ආදරණීය අම්මේ, මේ ලෝකයේ සාධාරණයක් කියලා දෙයක් තියෙනවා නම් මාව විතරක් නෙවෙයි අපි දෙන්නවම මරා දාන්න ඕනේ. මොකද මගේ වරදට යමු වූ ජීවිතයට ඔයත් වගකිය යුත්තේක්. මතකද? මම එදා මගේ යාළුවගේ බයිසිකලේ හොරකම් කරලා ගෙදර ගේන වෙලාවේ ඔයා තමයි මට උදව් කළේ ඒක තාත්තට පේන්නේ නැති වෙන්න හංගන්න. මම අල්ලපු ගෙදර මිනිස්සයාගේ සල්ලි හොරකම් කරපු වෙලාවේ ඔයත් ආවා ඒ සල්ලි වලින් මාත් එක්ක සාප්පු සවාරි යන්න. තාත්තා මට බැන්න වෙලාවට ඔයත් මගේ පැත්ත අරගෙන තාත්තට බැන්නා. හැබැයි තාත්තා මට බැන්නේ මම අවසාන විභාග ප්‍රතිඵලය හොරෙන් වෙනස් කරපු නිසා. මම මුලින්ම පොඩි ළමෙක්. ඊට පස්සේ නරක තරුණයෙක්. දැන් මුළු සමාජයටම මාව පිළිලයක්. මට ඕන කරලා තිබිලා තිබුණේ වරද නිවැරදි කිරීම විතරයි. නැතුව ඒ වරද අනුමත කරන එක නෙවෙයි. මට ඕනේ මේක පුළුවන් තරම් මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ගේම අතට යවන්න. එතකොට ඒ අයට තේරෙවි හරි වැරදි ළමයින්ට තේරුම් කරන එක ජීවිතය සහ මරණය සමග ඍජුවම සම්බන්ධ වෙන බව. මේ මගේ ජීවිත කතාවෙන් මම අවසානයේදී තේරුම් ගත්ත දෙයයි.